ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ක්‍රිකට් ලෝලිය ඔබට. ඉතින් ඊයේ දිනේ අපිට ගොඩක් ක්‍රිකට් වශයෙන් වැදගත් දවසක් වුණා. මොකද IPL තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නියෝජනය කරන තරඟ දෙකක් පැවැත්වුණා. ඊයේ දිනේදී එකක් CSK කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර, ඉන්පසුව පැවැත්වුණා රාජස්ථාන් රොයල් කණ්ඩායම සහ පංජාබ් කිංස් කණ්ඩායම අතර තරඟ. ඉතින් මේ තරඟ දෙකේදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තමන්ට අදාළ රාජකාරිය නිසි අයුරින් ඉටු කරා කිව්වොත් එහෙම ඒක නිවැරදි. අපි තරඟයේ පැත්තට ගියොත් එහෙම අපි පළමු කතා කරමු චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟ. ඉතින් මේ කණ්ඩායම් දෙක අතර තරඟය පිළිබඳව ගොඩක් කතා කරන්න කලින් තවත් විශේෂ කරුණු කීපයක් සඳහන් කරන්න තියෙනවා. ඒ අතුරෙන් පළවෙනි කාරණේ තමයි CSK කණ්ඩායම වසර 6ක් තිස්සේ CSK කණ්ඩායම ලකුණු 180ක් හඹාගෙන ගොස් ජයග්‍රහණය කරලා නැහැ. ඒක තව තවත් තහවුරු කරමින් ඊයේ දිනේ තරඟයත් ඔවුන් පරාජයට පත් වුණා. ඒ තරඟයත් එක්ක ඔවුන් 2025 IPL තරඟාවලියේදී පිට ලැබපු තෙවන පරාජයට හිමිකම් කිව්වා ඊයේ දිනේදී. ඉතින් මේ ගැන ගොඩක් කරුණු වාර්තා කරලා තිබ්බා ක්‍රික් ඉන්ෆෝ ESPN වෙබ් අඩවිය. ඉතින් ඊට අමතරව තව දෙයක් තමයි මේ CSK ක්‍රීඩකයෝ විශේෂම ප්‍රතිකරණ අංශයේදී ඔවුන් ප්‍රබල පසුබෑමක ලක් වෙනවා කියලා ඔබත් මාත් ඊයේ තරඟෙදි දකින්න ඇති. ඊට අමතරව තව විචාරකයෝ පවා සඳහන් කරලා තිබ්බා බැටර්ස්ලා කිසිම ආකාරයෙන් තරඟයට අවතීර්ණ වුණ ගතියක් පෙනුන්නේ නැහැ. අනික ඔවුන් තරඟ අස්සේ නිකන් කලබලකාරී බව පෙන්වන්න කරනවා කියලා අනවශ්‍ය කලබල වීමක් තියෙනවා CSK කණ්ඩායම මෙවර 2025 IPL තරඟාවලියේදී කියන ඉතින් really behind the game and doesn't even look like they are trying, so that approach has been මේක ගොඩක් තහවුරුනා. ඊයේ තරගෙන් පස්සේ ප්‍රතිකරණ අංශයේ දුර්වලතාවය ඉතාම ඉහළින් බලපෑවා මෙහි පරාජයට කියන එක. ඉතින් කෙසේ නමුත් ඉන්දියා ප්‍රීමියර් ලීග් ඔෆිෂියල් වෙබ් අඩවිය පවා වාර්තා කරලා තිබ්බේ CSK කණ්ඩායමේ ප්‍රතිකරණ අංශය දුර්වල වුණා. පන්දු බලයනේ ඔවුන්ගේ රාජකාරිය මැනවින් ඉටු කරා කියන එක විශේෂයෙන්ම මතීෂ පතින්න ගැන කතා කරලා තිබ්බා. ඔවුන්ගේ ඔෆිෂියල් වෙබ් අඩවිය තුල පවා සඳහන් කරලා තිබ්බා මතීෂ පතින්න. However, pulled things back in the slog hours. The Sri Lankan pace sensation conceded just 13 runs in his final 2 overs and dismissed Rahul Dravid in the last over. පැහැදිලිව පේනවා ප්‍රතිකරණ අංශයේ දුර්වලකම තිබ්බා කියන එක. මේක තමයි ප්‍රධාන හේතු උනේ කියන එක. ඉතින් මේ කතාව තවත් දුරට තහවුරු කරනවා වගේ කතාවක් ස්ටිවන් ෆ්ලෙමින් ප්‍රකාශ කරලා තිබ්බා. ෆ්ලෙමින් says CSK are still grappling to find their බෙස් ලයින් අප. ඉතින් තාම කට්ටිගේ හරි ටීම් එක තෝරගන්න බැරුව ස්ට්‍රගල් වෙනවා කියලා කතා කරලා තිබ්බා. කෙසේ නමුත් ඉතින් මේ ස්ට්‍රගල් වීම කෙසේ වෙතත් තරඟාවලිය ඉවරනකොට CSK කණ්ඩායම හරි ටීම් එක තෝරගත්තී කොතන ඉඳීද කියන එක කියන්න බෑ. ඉතින් ඒකට ප්‍රේක්ෂකයෝ ගොඩක් ප්‍රතිචාර දක්වලා තිබ්බා. ටෙස්ට් තරඟයක් බලනවා වගේ මැච් එකක් වුණා කියලා. කෙසේ නමුත් ඉතින් මේ සුළු මොහොතක ස්කෝර් කාඩ් එක පැත්තට ගියොත් එහෙම KL රාහුල් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කරා. KL රාහුල් ලකුණු 77ක් ලබා ගත්තා. පන්දු 51ක් තුල 4 පාරවල් 6ක් සහ 6 පාරවල් 3ක් සමගින් අභිෂේක් පූරල් ලබා ගත්ත අගනා ලකුණු 33 පන්දු 20ක් තුල. ඉතින් මේ ආකාරයට තමයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම සටහන් කරන්න පුළුවන්. ඊට එක්සපට ලකුණු 21යි, රිස්වි ලකුණු 20යි සහ ස්ටාප්ස් ලකුණු 24ක් ලබා ගන්නවා. කඩලු ලබා ගැනීම ගැන කතා කරොත් එහෙම කලින් රාමට් කඩලු 2යි, ඊට අමතරව මතීෂ පතිරණ 1යි සහ නූර් රාමට් සහ ජඩේජා අතර එක කඩලු ලැබකින් බෙදිලා ගියා. ඉතින් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ පන්දුරු පහර දීම ගත්තොත් එහෙම රචින් රවීන්ද්‍ර ලකුණු 3යි, කොන්වේ ලකුණු 13යි, ගයික්වාඩ් ලකුණු 5යි, විජේ සංකර් අගනා ඉනිමක් ක්‍රීඩා කරන ලකුණු 69ක් ලබා ගන්නවා පන්දු 54ක් තුල. ඉතින් මේ ඉනිමත් විවේචනයට ලක් වුණා. දෝනිසා මේ ශංකර්ගේ ඉනිම වුන් ක්‍රීඩා කළ විලාසය පිළිබඳව ලකුණු ලබා ගැනීමේ වේගය පිළිබඳව විශේෂයෙන්ම. ඉතින් කෙසේ නමුත් පන්දුවර 20 අවසානයේදී වුන් ලකුණු 158කට සීමා වෙනවා. ඒ අනුව මේ තරගෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නවා. තොරතුරු අනුව පෙනියන්නේ තාම CSK කණ්ඩායම තරඟාවලියට අවතීර්ණ වෙලා නැහැ කියන එක. 2025 IPL තරඟාවලියේදී අපි බලමු ඉදිරියට මේ කරුණු ගොඩක් උඩු යටිකුරු වෙන්න පුළුවන්. තව තරඟයක් පැවැත්වුණා රාජස්ථාන් රොයල් කණ්ඩායම සහ පංජාබ් කිංස් කණ්ඩායම අතර. ඉතින් මේ රාජස්ථාන් රොයල් කණ්ඩායම CSK කණ්ඩායම තරඟාවලියෙන් පසුබෑමට ලක් වෙද්දී රාජස්ථාන් රොයල් කණ්ඩායම නැවත තරඟාවලියට අවතීර්ණ වුණ බවත් තමයි දකින්න පුළුවන්. ඊයේ තරඟයේදී විශේෂයෙන්ම රාජස්ථාන් රොයල් කණ්ඩායමේ පසුගාමී වුණු ප්‍රතිකරු කිහිප දෙනෙක් නැවත තරඟයට ඇවිල්ලා තිබ්බා. විශේෂයෙන්ම ඔවුන්ගේ ඕපන් බැට්ස්මන් ජයස්වාල් යසස්වි ජයස්වාල් අගනා ලකුණු 67ක් ලබා ගන්නවා. ඊට අමතරව සංජු සැම්සන් ලකුණු 38ක් ලබා ගන්නවා. රියන් පරාග් ලකුණු 43යි. ඉතින් මේ අනුව ඔවුන්ගේ ලකුණු
ලකුණු සංඛ්‍යාව ලකුණු 205ක් බවට සන්තුවන් කරගන්නවා. පන්දුවර 20 අවසානයේ කඩලු 4කට පංජාබ් කිංස් කණ්ඩායමේ පන්දුවර පහර දීම ගැන කතා කරද්දී තවත් කතා කරන්න තවත් කරුණක් තියෙනවා. ඒ තමයි ජෙෆ්රි ආචර්ගේ පන්දු යැවීම. අගනා පන්දු ඕවරයක් දියත් කරන තරඟයේ පළමු පන්දු ඕවරේම කඩලු දෙකක් ලබා ගන්න, විශේෂයෙන්ම ශ්‍රේයස් අයියර්ගේ කඩලු ලබා ගන්න එක ටර්නින් පොයින්ට් එකක් වුණා මේ තරඟය ජයග්‍රහණය කිරීම සඳහා. උන්ට තවත් වැදගත්ම දේ තමයි අපේ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෝ මේ තරඟාවලියේ මේ තරඟ දෙකේදීම ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරලා කිව්වේ මෙන්න මේ ආකාරයෙන්. මොකද මේදී මේ තරඟය යම්කිසි මොහොතක රාජස්ථාන් රොයල් පැත්තට බර වෙලා තිබ්බා. සමහර මොහොතක විශේෂයෙන්ම ග්ලෙන් මැක්ස්වෙල් සහ වෙඩේරාගේ සම්බන්ධතාවයත් එක්ක ඒ පැත්තට දෝලනය වෙමින් පැවතුණා. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයට හැකියාව තිබුණා. අනිවාර්යයෙන්ම මේ තරඟය වෙනස් මාවතකට ගෙනියන්න, විශේෂයෙන්ම ග්ලෙන් මැක්ස්වෙල් ඒ වගේම වෙඩේරා ඔවුන් දෙදෙනාම දක්ෂ ක්‍රීඩකයෝ. ඉතින් මේකට තිත තියන්න සමත් වුණේ ශ්‍රී ලංකාවේ මහිස් තීක්ෂණ සහ වනිදු හසරංග. ඉතින් මහිස් තීක්ෂණ දාව ගන්නවා ග්ලෙන් මැක්ස්වෙල්, ඊට අමතරව වනිදු හසරංග දාව ගන්නවා නිහාල් වඩේරා. ඉතින් මේ අනුව මේ තරඟයේ රාජස්ථාන් රොයල් කණ්ඩායමේ ජයග්‍රහණයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ දෙන්න ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කරා කියන්න පුළුවන්. ඉතින් රාජස්ථාන් රොයල් කණ්ඩායම දෙවන ජයග්‍රහණයක් ලබා ගන්නවා. එක දිගටම ලබා ගන්න දෙවන ජයග්‍රහණය මේ 2025 IPL තරඟාවලියේ නැවත තරඟාවලියට අවතීර්ණ වුණු බවක් පේනවා රාජස්ථාන් රොයල් කණ්ඩායමේ. යසස් විජයස්වල්ගේ ප්‍රතිකරණය ගැන පොඩ්ඩක් අපි කතා කරොත් එහෙම ලකුණු 67ක් ලබා ගන්න පන්දු 45 තුළ 6 පාරවල් 5 සහ 4 පාරවල් 3ක් එල්ල කරමින් පිටිය පුරා ලකුණු ලබා ගත්ත බව පේන්නට තිබුණා. මේ යෝන් ක්‍රීඩකයන් නැවත තරඟාවලියට අවතීර්ණ වුණ බව පේන්න තිබුණා. පසුගිය දවස්වල යම්කිසි පසුබෑමක් යසස් විජයස්වල්ගෙන් අපි දැක්කා. හරියට පන්දුර පාර දුන්නේ නැහැ, පන්දු හඳුනාගත්තේ නැහැ. නමුත් ඊයේ තරඟයේදී ඔහුගේ කාර්යය මැනවින් රාජස්ථාන් රොයල් වෙනුවෙන් ඉටු කරා කියන එක අපිට කියන්න පුළුවන්. ඊට අමතරව ජෙෆ්රි ආචර් ගැනත් අපි කතා කරලාම යමු. ජෙෆ්රි ආචර් පන්දුවර 4ක් ක්‍රියාත්මක කළා. ලකුණු 25 යෝ ලබා දෙන්නේ. කඩලු 3ක් ලබා ගන්නවා. එකනමියක 6.25. ඉතින් අගනා තරඟ දෙකක් නිර්මාණයට පත් වුණා. ගොඩක් කතන්දර අපිට දකින්නට ලැබුණා මේ තරඟ දෙක පිළිබඳව, විශේෂයෙන්ම චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම පිළිබඳව. ඉතින් ඊළඟට අපි කතා කරමු පොයින්ට්ස් ටේබල් එක ගැන තව වීඩියෝ එකකින්. ඉතින් අවසාන වශයෙන් ඔබගෙන් එක ඉල්ලීමක් තියෙනවා, සබ්ස්ක්‍රයිබ් කරලා මේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. නාලිකාවේ තියෙන අඩුපාඩු වගේම හැදෙන්න ඕන තැන් ඔයාගේ කමෙන්ට් එකෙන් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න මොනවද වෙන්න ඕන කියන එක ඔබ දක්වන අදහස. ඉතින් ආදරණීය ඔබට ස්තුතියි. එහෙනම් මේ ක්‍රිකට් ඔබට ජය.